welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම කාලෙකට පස්සේ vlog එකක් කියනවා. ඔයගොල්ලන් දැන් thumbnail එකෙම දන්නවනේ අද vlog එක මොකක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම කරන්නේ cappuccino එකක් හදන විදිය. ගොඩක් කට්ටිය ඉතින් හදන විදිය දන්නවා. ගොඩක් කට්ටිය දන්නෙත් නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක මගේ ක්‍රමේ. ඔයගොල්ලොත් මගේ විදියට හදලා බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කට්ටියට එන ඉෂුව එකක් තමයි මේකේ ආර්ට් එක දාගන්න විදිය. ඒක චුට්ටක් අමාරුයිනේ. හැබැයි මම මේ කියන විදිහට හැදුවොත් ඕනම කෙනෙක්ට ලේසියෙන් ලස්සනට හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට මේකට ඕන කරනවා Nescafe. ඔයාලත් වෙන වෙන බ්‍රෑන්ඩ්ස් ගන්න නැතුව මේ Nescafe කියන බ්‍රෑන්ඩ් එකේම පැකට් එකක් ගන්න. එක්කෙනෙකුට තමයි එක පැකට් එකක් ප්‍රමාණවත් වෙන්නේ. ඊට පස්සේ මම ගන්නවා fresh milk. fresh milk මෙතන මිලිලිටර් 150ක් තියෙනවා. ඊළඟට අපි ගන්නවා සීනි. මේ තුන තමයි ප්‍රධාන වශයෙන්ම මේකට ඕන කරන්නේ. ඊළඟට ඉතින් ඔයාලා හදාගන්න PDCI කෝප්පේ ගන්න. මම පාවිච්චි කරන්නේ මේක. ඊට පස්සේ අපි Nescafe කියන බ්‍රෑන්ඩ් එකෙන් ගත්ත instant coffee එක කඩලා මේකට දාගන්න ඕනේ. මම ආයමත් ඔයාලට මතක් කරනවා ගෙදර තියෙන කෝපි හැම මේ වැඩේට ගන්න එපා. චුට්ටක්වත් හරියන්නේ නැහැ. ටේස්ට් එකත් වෙනස්. ක්‍රීමි ගතියට එන්නෙත් නැහැ. ඒ නිසා මම ඔය ඔක්කොම ටික ටෙස්ට් කරලා බලලා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඊළඟට අපි ගන්නවා සීනි මේස හැන්දක්. ඔයාලා බය නැතුව අඩු සීනි බොන කෙනෙක් වුණත් පුරවලා මේස හැන්දක් දාන්න. ඊළඟට මෙන්න මේ ප්‍රමාණයට අපි වතුර ටිකක් දාගන්නවා. වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. සීනි ටිකට චුට්ටක් උඩින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කෝප්පේ මෙන්න මේ විදිහට පැත්තට හරවලා මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ මේක. මුලින්ම ඔයාලා හැන්දෙන් කරන කෙනෙක් නම් සීනි ටික දිය කරගෙන ඉන්න. එතකොට ලේසි. මේ වැඩේට නම් ඉතින් චුට්ටක් අත රිදෙනවා. මොකද විනාඩි 5ක් විතර මේක බීට් කරන්න ඕනේ. අපේ අම්මට කවුරු හරි කෝපි ඇට ටිකක් දීලා අපේ අම්මා ඒ ටික වේලලා කුඩු කරලා මටත් ටිකක් එවලා තිබුණා. ඒක මේ වගේම ලස්සන ලයිට් බ්‍රවුන් කලර් එකකින් තිබුණේ. මම ඒකෙනොත් හදලා බැලුවා. ඒකින්වත් ආවේ නැහැ. ඒ නිසා ඔයාලා මේ මං කියන විදියටම කරන්න. ඔයාලට මම මේ පෙන්නන ලයිට් බ්‍රවුන් කලර් එක තියෙනවානේ. අන්න ඒ කලර් එකටම එනවා විනාඩි 5ක් විතර මේක හොඳට මික්ස් කරනකොට. ඇත්තම කියනවා නම් මං ඔයාලට හැන්දෙනුත් කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි හැන්දෙන් කරේ. මං හැබැයි මීට කලින් හැන්දෙන් විස්ක් එක පාවිච්චි නොකර කරලා තියෙනවා එකපාරක්. කිසිම වෙනසක් නැතුව මේ විදියටම හොඳටම ආවා. ඉතින් ඔයාට විස්ක් එකක් තියෙනවා නම් ඔයා විස්ක් එකක් පාවිච්චි කරන්න. නැත්තම් නැති කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හැන්දෙන් කරත් මේ විදිහටම මේක හදාගන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ හැන්දෙන් කරාදී චුට්ටක් ඉතින් මහන්සි වෙන්න ඕනේ. විස්ක් එක පාවිච්චි කරාම අපිට ලේසියි. තව දෙයක් කවුරුවත් ඕගොල්ලෝ ගෙදර විස්ක් එකක් නැහැ කියලා වැඩේ ලේසි කරගන්න කම්මැලිය වගේ බ්ලෙන්ඩර් එකට එහෙම දාන්න එපා. මොකද මේ විදියට එන්නෙත් නැහැ. අනිත් එක තමයි ඕගොල්ලන් කිරි එහෙම බ්ලෙන්ඩර් කප් එකට දාද්දි උතුරුලා විසික් වෙලා ඔයාට භාජන ගොඩාක් හොදන්න වෙයි. මොකද මම දන්න කියන කෙනෙක්ට එහෙම වුණා. උයන්න ගියාම වගේ නෙමෙයිනේ අකමැතිම දේ අපි භාජන හොදන එකනේ. ඉතින් අර ඔක්කොම ටික ඔයාට ආයි මුලින් ඉඳන් හොදන්න වෙයි. ඒ නිසා කම්මැලි නොවි හැන්දෙන් කරන්න ඔයගලන්ට විනාඩි 5ක් විතර කරද්දි ලස්සනට ක්‍රීම් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ මික්ස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මම ගෑස් එක ඔන් කරලා කිරි ටික උණු කරගන්න තමයි යන්නේ. ගින්දර ගොඩක් අඩුවෙන් දාන්නත් එපා, ගොඩක් වැඩියෙන් දාන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ තියාගන්න. ඔයාලා කිරි උණු කරන භාජනයක් විතරක් ගන්න. මේක චූටි පෑන් එකක් වුණාට මම මේක පාවිච්චි කරන්නේ කිරි උණු කරන්නයි චීස් සෝස් හදාගන්නයි විතරයි. ගින්දර වැඩි කරගන්නේ නැතුව සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් විතර යනකොට ඔයගලන්ට මේක බුබුලු දාලා එනවා පේනවා. එතකොට ඔයාලා හැඳි ගන්න. මොකද නැත්තම් මේක කැට ගැහි. කැට ගහනවටත් වැඩිය කිරි උණු කරනකොට අර උඩින් ලන්ච් ෂීට් එකක් වගේ ඇවිල්ලා පොඩි එකක් වෙනවනේ. ඉතින් ඒ නිසා මේකට හොඳ අවධානයෙන් ඉන්න. නිතර හොඳට හැඳි ගන්න. දැන් ඔයාලට පේනව නේද මේක වටේ බුබුලු දාගෙන එනවා. මේ වෙද්දි ඔයාලා හොඳට මේක හැඳි ගන්න. මං වීඩියෝ එක හරියට ප්ලේ වෙනවද කියලා බලන්න ගිහින් චුට්ටක් පරක් වුණා. පේනව නේද උඩ පොඩි ලේයර් එකක් සවුත්තු වෙලා. හැබැයි ඒක අවුලක් නෑ.
ඒ නිසා හොඳ කල්පනාවෙන් ඉන්න. මේ විදියට කිරි ටික නටනකොට ඔයාලා ලිප ඕෆ් කරන්න ඕනේ. පේනවනේ හොඳට තික් එකට තියෙන හැටි. ඒ වගේම තමයි උඩ පොඩි පොඩි බුබුලු ලේයර් එකකුත් තියෙනවා මේකේ. පේනවනේ මගේ වීඩියෝග්‍රැෆර්. මං ඉතින් මේක දාගන්න අතරතුරේ එයා වීඩියෝ කරලා තියෙන්නේ බූලිව. මතකයි නේද ඔයගලන්ට බූලිව? අර කැතම කැත විදියට ආවය වේගෙදට. දැන් යා ලස්සන බබෙක්. ඊට පස්සේ මම රත් කරගත්ත කිරි ටික මේ කප් එකට දාගන්නවා. ඕගොල්ලොත් තුඩ තියෙන මොකක් හරි කප් එකකට හරි භාජනයකට හරි දාගන්න. මොකද එතකොට ඕගලන්ට මේක හදාගන්න ලේසි. කොෆි එක මික්ස් කළා වගේ නම් ගොඩාක් වෙලා මේක තියාගෙන ඉන්න බෑ. ඒක නම් ඕන තරම් වෙලා තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක අපි ඉක්මනටම මික්ස් කරගන්න ඕනේ. මොකද නැත්තම් නිවෙන්න පුළුවන්. ඔයාලා හැන්දක් පාවිච්චි කරන කෙනෙක් නම් මේක ගොඩාක් වෙලා මික්ස් කර ඉන්න එපා. තප්පර 30ක් වගේ ඇතුළත හැන්දකින් ටක් ගාලා මික්ස් කරගන්න. මේක ගොඩාක් ක්‍රීමි වෙන්න ඕන නෑ. ක්‍රීමි වෙන්න ඕන කොටස මම ඔයගලන්ට වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් මමත් මේ විදියට හොඳට මික්ස් කරගත්තා. දැන් ඉතින් මේකේ අන්තිම කොටස තමයි තියෙන්නේ. මේ විදිහට කෝප්පේ පැත්තට ඇල කරලා ඔයාලා එහෙම යන්නේ නැති වෙන්න කෝපේ එහාට කර චුට්ට මේ විදිහට දාන්න. කෝපේ පිරෙන කම්ම දාගන්න. මේ වෙලාවේදී මම කිරි ටික දාගෙන ඉවරයි. ඊළඟට ඉතුරු වෙලා තියෙන කිරි ටික මම හොඳට මික්ස් කරගන්නවා. ඕගොල්ලොත් හැන්දෙන් කරන කෙනෙක් වුණත් අන්තිමට කිරි ටික හොඳට මික්ස් කරගන්න. මොකද මේකෙන් තමයි අපි ආට් එක දාන්න ඕනේ. මේ වැඩේට කිරි ගොඩාක් ඕන නැහැ. අපි ගන්න 0.5ක් වගේ. මේ තියෙන්නේ ලස්සනට මික්ස් වෙලා. ඊට පස්සේ අපිට ටූත් පික් එකකුත් ඕන කරනවා. ටූත් පික් එකක් ගෙදර නැත්තම් ඒ වෙනුවට මොකක් හරි දෙයක් පාවිච්චි කරන්න. දැන් ඉතින් පරිස්සමට මෙන්න මේ විදිහට ආට් එක දාගන්න තමයි තියෙන්නේ. තුන්වෙනි ඩොට් එක චුට්ටක් අවුල් ගියා. ඕගොල්ලන්ට පෙන්වන්න හරියට වීඩියෝ වෙනවද කියලා බලන්න ගිහිල්ලා. හැබැයි ඒක ලොකු අවුලක් උනේ නෑ. මේ විදිහට අපි ඩොට්ස් 6 තියාගෙන ඊට පස්සේ ටූත් පික් එකක් අරගෙන එක ඩොට් එකකින් පටන් අරගෙන නවත්තන්නේ නැතුව එක දිගට ඇඳන් යන්න තමයි තියෙන්නේ. රවුන්ඩ්ස් දෙකක් යන්න ඕනේ නැහැ. මගේ පොඩ්ඩක් හරියට ආපු නැති නිසා මම වීඩියෝ කරන්නත් ගියාම කාලදරයි මට. ඒ නිසා තමයි මම ආයි පාරක් ඇඳේ. පේනවනේ ආර්ට් එකේ ලස්සන. මේක ඉතින් පුංචි ළමයෙක්ට උනත් තනියම හදන්න පුළුවන්. ඒ වගේම තමයි කැපචිනෝ කඩෙන් අපි බොනවටත් වැඩිය මාරම රසයි මේක. මේ විදියට ඔයාලා හැදුවොත් ආයිදින් කොෆි ෂොප්ස් ගානේ යන්නේ නැහැ. ඉතින් ස්පීඩ් එක වැඩි කෙනෙක්ට බලා ගන්න මං චුට්ටක් ස්ලෝ කරලා මේ වීඩියෝ එකම ඇඩ් කළා ආයෙමත් මේකට. මං හිතනවා ඕගලන්ට හොඳට මේක ක්ලියර් ඇති කියලා. දැන් ඉතින් මගේ කෑම දාස රස බලන වෙලාව. රියැක්ෂන් එක බලන්නකෝ. බූලිත් කෑ ගහනවා ඒ ඇස්සේ. මේ පේනවනේ තව පෙරේත ළමෙක්. මෙයාටත් ඉතින් ඕන නැති දෙයක් නෑ. අපි කනබුන හැමදේම ඕනේ න්යාට. චුට්ටක් ඒ නිසා දුන්නා. හැබැයි බල්ලොන්ට පැණි රස නම් හොඳ නෑ. රියැක්ෂන් ෂූට්. එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. next vlog එකෙන් හම්බෙමු.